දවසක තමන්ගේ සේවා කාලය පැය 8ක් දක්වා කෙටි කරන ලෙස ඉල්ලමින් සිය හාම්පුතුන්ට බල කරමින් 1886 වර්ෂයේ මැයි මාසේ 1 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට රැස් වූ 65000කට අධික කම්කරු ජනතාවට ඇමරිකානු පොලිසිය එල්ල කර නින්දිත මර්දනකාරී ප්‍රහාරය නිසා මියගිය මර්දනයට ලක් වූ සහෝදර ඇමරිකානු කම්කරුවන් සැමරීම සඳහා වර්ෂ 1889 මැයි මාසේ 1 වෙනිදා ෆ්‍රෙඩරික් එන්ගල්ස්ගේ නායකත්වයෙන් ප්‍රංශයේ පැරිස් නුවරට රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහෝදර ඇමරිකානු කම්කරුවන් සැමරිය යුතුයයි තීරණය කරනු ලබනවා. ඒ ඇසුරෙන් තමයි මැයි මාසේ 1 වෙනිදා ලෝකේ පුරා අද සමරන ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වෙන්නේ. මැයි මාසේ 1 වෙනිදා ලෝකේ පුරා මහත් උත්සවශ්‍රීයෙන් ජයഘോഷා නගමින් පෙළපාලි යමින් දැවැන්ත රැලි පවත්වමින් උත්සවශ්‍රීයෙන් සමරන කම්කරු දිනය ආරම්භ වී ඇත්තේත් එය පදනම් වී ඇත්තේත් ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේ රැස් වූ සහෝදර ඇමරිකානු කම්කරුවන් පදනම් කරගෙනය. අද කම්කරු දිනය දේශපාලන නායකයින්ගේ දේශපාලන පක්ෂවල දැවැන්ත සමරුවක් බවට කම්කරු රැලියක් බවට පත් වී ඇත්තේ එය පත් කළේ සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ නායක ජෝසප් ස්ටාලින් සහ සෝවියට් රුසියානු ආණ්ඩුවයි. ඊ ගුණසිංහ මහතා ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ කේන්ද්‍රීය චරිතයයි. ඒ ගුණසිංහ මහතාගේ මැදිහත් වීමෙන් 1927 වර්ෂයේදී ලංකාවේ පළවෙනි මැයි දිනය කොළඹදී පවත්වන්නට කටයුතු කරනවා. ලංකාවේ මැයි 1 වෙනිදා කම්කරුවන්ට නිවාඩු දිනයක් බවට පත්වන්නේ 1956 වර්ෂයේදී බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමතිවරයා වූ ටී.බී. ඉලංගරත්න මහතාගේ සුවිශේෂී වූ මැදිහත් වීම නිසායි. ටී.බී. ඉලංගරත්න මහතා ලංකාවේ බිහි වූ සුවිශේෂී කම්කරු ඇමතිවරයෙක්. එතුමාගේ දූර කාලය තුල සේවක අර්ථසාධක අරමුදල බිහි කිරීම, කම්කරු ආරවුල් පනත ක්‍රියාත්මක කිරීම, දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබා දීම, කම්කරු වන්දි පනත ක්‍රියාත්මක කිරීම ආදී සුවිශේෂී වූ වරප්‍රසාද ගණනාවක්ම මෙරට කම්කරුවන්ට හිමි වෙනවා. අද දවසේ ලංකාවේත් ලෝකේ පුරාත් සහෝදර කම්කරුවන් භුක්ති විඳින අයිතීන් හා වරප්‍රසාදයන් දිනා දීම සඳහා සහෝදර කම්කරු ජනතාව තමන්ගේ ලේ කඳුළු දහඩිය පමණක් නොව ඇතැම් විට ජීවිතයද පූජා කර තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් උද්ඝෝෂණ, පෙළපාලි, වැඩවර්ජන ආදී නොයෙකුත් කම්කරු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම අනාගතයේදී මේ ලෝකයේ තුල බිහිවන කම්කරුවන්ට වඩා හොඳ නිදහස් පරිසරයක තමන්ගේ වෘත්තීය කරගෙන යාම සඳහා අද දවසේත් අතීතයේත් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් කටයුතු කළ ඒ සියලුම සහෝදර කම්කරු ජනතාව අපි ඉතා ගෞරවයෙන් අද මැයි දිනේදී සැමරීම සිදු කළ යුතුයි.